Hello. PlayStation 4 fat version model එකේ console RAM එක version 1 එක. මේක අපිට repair ගෙනාවේ මේකේ HDMI port එක damage වෙලා තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ පේනවා මේ තියෙන HDMI port එකේ ඇතුලේ pin ඔක්කොම ඇද වෙලා තියෙන්නේ. උඩ පැත්තේ pin ටික ඔක්කොම පේන්නම තියෙනවා ඇද වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක අපිට port එක replace කරන්න වෙනවා. නමුත් සමහර වෙලාවට මේ වගේ errors එනවා අපිට HDMI board එකේ issue එකකට වැඩ කරන්න නැතුව කියලා no signal වෙලා customer මේක try කරන්න හොලවලා ඊට පස්සේ damage වෙලා එනේවත් තියෙනවා. එහෙම අවස්ථාවකදී board එකත් repair කරලා port එකත් replace කරන්න වෙනවා. මේක අපි ගලවලා බලන එකටම board එක අවුල් තියනවාද කියලා customer කියන දේත් අනුව තමයි ඒක තීරණය කරන්නේ. ඔයාලට දැන් තියෙන්නේ මේක අපි මේ main board එක ගලවලා අරන් තියෙන්නේ. ඔක තමයි මේ port එක ඇද වෙලා තියෙන්නේ. මේක හොඳටම හොල්ලලා damage වෙලා තියෙන්නේ. මේක තමයි මේකේ original damage වෙච්ච port එක. හරි මේ තියෙන්නේ මේක තමයි අපි මේකේ brand new port එක දැන් මේක replace කරන්න තමයි යන්නේ. ඔයාලට කලින් දැනුවත් කිරීමක් තියෙනවා වීඩියෝ එකේ වෙනද වගේම අපි repair කරන සම්පූර්ණ විස්තර ඇතුළත් වීඩියෝ එකක් නෙමෙයි මේක. මේක අපිට වැඩක් ගේන්න ඉන්න customer කෙනෙක්ට බලලා දලා දවසක් ගැනීම සඳහා පමණක් ක්‍රියේට් කරන වීඩියෝ එකක්. මේක තමයි මේකේ ඩැමේජ් වෙලා තියෙන ඔරිජිනල් පෝට් එක. අපි දැන් ඒක ගලවලා අරන් තියෙන්නේ. ඔයාලට මේක තමයි මේ පේන්න තියෙන්නේ වීඩියෝ එකේ. මේකේ නම් මේ අවස්ථාවේ නම් මේකේ බෝඩ් එකේ ඉෂුව එකක් නැහැ. පෝට් එකේ විතරයි ඩැමේජ් එක තියෙන්නේ. අපි ඒක චෙක් කරලා බලලා තියෙන්නේ කලින්. පෝට් එක බෝඩ් එකේ කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව අපි ඒක ගලවගෙන තියෙනවා. මේ තියෙන බෝඩ් එකේ කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. පෝට් එක ගලවනකොට අපිට ඇවිල්ලා තියෙනවා රිපෙයාර් වලට වෙන තැන් වලින් දාගෙන බෝඩ් එකක් ඩැමේජ් වෙලා ඊට පස්සේ වැඩේ සංකීර්ණ වෙනවා. මේ තියෙන අලුත් පෝට් එක දැන් අපි මේක මවුන්ට් කරලා තියෙන්නේ. අලුත් පෝට් එක. ඔයාලට පේනවා වීඩියෝ එකේ කොහොමද ඔයාලගේ වැඩේ කෙරෙන්නේ කියන එක. මේ ගලවපු පෝට් එකක් තියෙනවා. brand new replace කරපු එකක් තියෙනවා. දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්න අපි මේක port එක replacement කරලා ඔක්කොම complete කරලා fix කරලා ඉවරයි. දැන් අපි මේක check කරලා බලන්න යන්නේ console එකේ තත්ත්වය. ඔයාලට පේනවා දැන් වැඩේ සාර්ථකයි display ඇවිල්ලා තියෙන්නේ. මේ repair එකේදී කිසිම මේකේ video quality එකේ කිසිම drop එකක් වෙන්නේ නැහැ. original quality එක අනිවාර්යෙන් තියෙනවා. අපි මේ repair එකකට විතරක් නෙමෙයි ඕන repair එකකට warranty එකක් දෙනවා. repair එකෙන් පස්සේ customer check කරගන්න. හරි ඔයාලගෙත් දැන් මේ විදිහට repair කරගන්න ඕන අය අපිව contact කරගන්න. Facebook page එකේ අපේ number එක දාලා තියෙනවා. number එක ගන්න පුළුවන් ඔයාලට page එකෙන්. නැත්නම් අපිට message එකක් දාන්න අපි number එක එවනවා. දුර ඉන්න customer කෙනෙක් නම් courier එකෙන් අපිට parcel කරලා damage එක නැතුව යන ලස්සනට parcel කරලා එවුවොත් අපිට බාර ගන්න පුළුවන් repair එක. repair එකෙන් පස්සේ ඔයාලට අදාළ අපේ cost එක ගෙවන්න තියෙන්නේ bank transfer හරි bank එකට deposit හරි තමයි. ඒ විස්තර දැනුවත් වෙන්න ඔයාලා අපිට කෝල් එකක් ගන්න දුර ඉන්න කස්ටමර් කෙනෙක් නම්. ඉෂාර computer and electronic අපේ Facebook page එක follow කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපේ service ගැන වැඩි විස්තර ඔයාලට Facebook page එකේ බලන්න පුළුවන්. එතකොට අපේ contact number එක ඕන අය Facebook page එකෙන් ඔයාලට contact number එක, mobile number එක ගන්න පුළුවන්. සොයා ගැනීමට අපහසු අය අපිට page එකට message එකක් දාන්න අපි contact number එක ඔයාලට එවන්න පුළුවන්.